අනිල් දැන් ඔබ කිව්වා විශේෂයෙන්ම Tamanට ආවේගනිකු ඔබේ ගීත කියන්නේ Tamanගේම කියන නිර්මාණ සඳහා දායක වෙන්න ඕන කියලා. දැන් බොහෝ දෙනෙක් තාත්තලා ඉන්න ප්‍රශ්නේ මතුවෙනවා තාත්තාගේ ගීත තමයි බොහෝ වෙලාවට ඉල්ලන්නේ. අනේ තාත්තගේ අර ගීතය කියන තාත්තගේ මේ ගීතය කියන කියලා. දැන් ඔබ ඒට මුහුණ දුන්න ගන්න ශිල්පියෙක්. දැන් ඔබේම කියලා කොයි ආකාරයේ ගීතද ඉදිරියේදී දැක ගන්න අහන්න ලැබෙන්නේ? ඇත්තටම මගේ කියලා ගීතයක් ජනප්‍රිය වුණේ ඒ මගේ මලගෙන ගීතේ පමණයි. මගේ මිත්‍රයත් මමත් ගාන කරපු හර්ෂන් රනිල් අපි දෙන ගාන කරපු ගීතේ. ඉතින් ඇත්තටම අපේ ඒ යුගයේ අපේ අලුත් ගීත ගොඩක් තිබුණා. මොකද ඒ ගීත ඇල්බම් එකේ අපි නිකුත් කරේ අලුත්ම ගීත 16ක්. 16කින් තාත්තගේ ගීත 5කුයි අලුත් ගීත 11ක්. නමුත් මාධ්‍ය තුලින් ප්‍රචාර වුණේ එක ගීතයක් පමණයි. ඉතින් මම හිතන්නේ තාත්තලගේ පුතුන්ටත් අම්මලගේ කියන්නේ මේ මව්පිය ආభాෂයෙන් ශේෂ්ත්‍රයට ආපු අය ඇත්තටම අලුත් නිර්මාණ ගොඩක් කරලා තියෙනවා. නමුත් ඒවට මාධ්‍ය විසින් ඇත්තටම ලොකු සහයෝගයක් දෙන්නේ නැහැ. ඔවුනුත් ආර්දනා කරන තාත්තගේ ගීතයක් ගාන කරන්න කොහොම හරි දැන් නීලකත් කියන්නේ තාත්තේ සින්දු තුනක් කොහොම හරි කියන්නේ කියලානේ. ඉතින් මම හිතන්නේ ඒ ඉල්ලීමත් ඉෂ්ට කරන්න ඕනේ. මම කියන්නේ අපි තාත්තලා ගීත අමතක කරන්න ඕනේ කියලා මම කියන්නේ. ඒකත් ගායනා කරමින් අපේ දේකුත් අරගෙන මොකද තාත්තට ආසයක් තියෙනවා අපිට ආසයක් තියෙනවා. මේ දෙගොල්ලම ආරක්ෂා කරගන්න කලාකරුවෙක් වශයෙන් අපි දැනගන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මේ දෙකම ගායනා කරන්න මම බලාපොරොත්තු වෙනවා. මම කවදාවත් මගේ ගීත ජනප්‍රිය වුණා කියලා මම තාත්තගේ ගීත ගායනා කරන්න අතහරින්නේ නැහැ. මොකද ඒක අතහැරියොත් වෙන කෙනෙක් කියයි. ඒකින්ද වෙන කෙනෙක්ට නොකියන්නත් ඒකේ වගකීම මට තියෙනවා. මොකද තාත්තගේ මරණින් පසු ඒකේ අයිතිය මට වගකීම තියෙනවා. ඒකින්ද මම ඒකත් කරන්න බලාපොරොත්තු වෙනවා. සෑහෙන බලාපොරොත්තු පෙරදරේ කරගත් වසරක තමයි රනිල් මල්ලවාරච්චි ඉන්නේ. ඉතින් රනිල්ට මම හිතනවා මේ වසර සුබයි අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් රනිල්ට සිතන පතන ආකාරයට තමන්ගේ මේ අවුරුද්ද සුබ වෙන්න කියලා. ඉතින් ගොඩක් ස්තුතියි රනිල්. අපේ මේ යෞවනයන්ට සහයෝගය දෙන්න පැමිණීම පිළිබඳව සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි නැවතත් කියනවා සියලු දේවල්. බොහොම ස්තුතියි සංගීත කණ්ඩායමට දියුණු ගමනක් යන්න ලැබේවා කියලා මම මගේ එක හිතින් ප්‍රාර්ථනා කරනවා.
සැරිසරා මා බෙදිවිතුරා ආවෙමි සැරිසරා මා බෙදිවිතුරා ලැබුම් සොයාලා ඉන්න සැමදා ආයාචනා කවුරුද පාවී පාවී තුරුළුනා ආදර හැඟුමින් ආරාධනා මහද පිබිදී අවදි වුණා සිහිනෙන් මල් පිපුණා. ඉතින් පුරා පැයකට ආසන්න කාලයක් ඔබ සංගීත රසය උපරිම ලෙස විඳගත්තා. ඒ වගේම ඔබට දැන් පුළුවන් මේ වැඩසටහනේදී ගායනා කරනු ලැබූ ආධුනික ගායන ශිල්පීන්ගේ ගීත කොයි ආකාරයෙන්ද දක්ෂ ලෙස ගීත ගායනා කරපු ගායන ශිල්පියා හෝ ශිල්පිනිය පිළිබඳව සඳහන් කරලා තැපැල්පතක් යොමු කරන්න. නිෂ්පාදක වේගරිද්ම TNL රූපවාහිනී සේවයේ දම්පේ පිළියන්දලා. ඉතින් මේ තරඟයට ඔබට සහභාගී වෙන්න පුළුවන් නරඹන ඔබට. ඉතින් එහෙමනම් සමුගෙන යනවා. ලබන සතියේ සුපුරුදු ලෙස හමු වෙන බලාපොරොත්තු වෙන. ඒ වගේම සිවිලියන්ස් වාදක මණ්ඩලයේ ගමනත් සාර්ථක වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සුබරාත්‍රි. හැමතැනමදී හැම දිනකම හමු වෙලාදී එනමුදු ප්‍රේමය කිමයි කියා අඳුනාගත් කිසි කෙනෙකු නැති ප්‍රේමය ලොව හැමතැනමදී හැම දිනකම හමු වෙලාදී එනමුදු ප්‍රේමය කිමයි කියා किसी के नेकुनते ප්‍රේමයේ උල්පත නිසලයි සිරපත විලමත උදුදන මුතුලස උල්පත හැමදාමත් නිසලයි ප්‍රේමය හැමදාමත් නිසලයි ප්‍රේමය ලොව හැමතැනම ඇති හැමදෙනටම හමු වෙලා ඇති එනමුදු ප්‍රේමය කිමයි කියා අඳුනාගත් කිසි කෙනෙකු නැති පස යට සැඟවේ නන් පල මල් ගඳු පුගුදන මුත්ගස මුල් රස කිසි කෙනෙකුට නොපෙනේ ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනේ ප්‍රේමය ලොව හැමතැනම ඇති හැමදෙනටම හමු වෙලා ඇති එනමුදු ප්‍රේමය කිමයි කියා किसी කෙනෙකු නැති ප්‍රේමය ලොව හැමතැනම ඇති හැමදෙනටම හමු වෙලා ඇති එනමුදු ප්‍රේමය කිමයි කියා අඳුනාගත් කිසි කෙනෙකු නැති